මම ඔන්න කල්පනා කරන්න ඕන තැන. මම කියන්නේ කවුද පුතේ? අපි මං ගැන, මගේ නම, මගේ පාසල, මගේ ගම කියලා කියනවා. ඒත් කවමදාවත් මම කියන්නේ කවුද කියලා හිතන්නේ නැහැනේ. මම කියන්නේ පුතේ දුවේ මං විතරයි. ආයේ මං වගේ කෙනෙක් තව රූපෙන්වත් ගතිගුණෙන්වත් කොහේවත්ම නැහැ. ඉතින් පුතේ දුවේ ඔයාට ආදරේ කරන්න පුරුදු වෙන්න. ඉතින් ඔන්න ආයේ ප්‍රශ්නයක්. ඒ කොහොමද මම මට ආදරේ කරන්නේ? ඉස්සෙල්ලම කන්නඩිය ගාවට යන්න. හොඳට ඔයා දිහා බලන්න. ඔයාගේ ලස්සන, ඔයාගේ ඇස් දෙක, කට, නහය මේ හැම දෙයකම ඔයා ආදරේ කරන්න පටන් ගන්න. අනිත් එක ඔයා ගාව තියෙන ටැලන්ට්ස්, ඒ කියන්නේ තියෙන දක්ෂතා ගැන සිහි කරන්න. ඔයා ඉන්න තැන ගැන ඔයා ආවර්ජනය කරන්න. අපි මෙහෙම කරොත් ඔයාගේ යාළුවව, ඔයාව රිදවන අයව තේරුම් ගන්න වැඩි වෙලා යන්නේ නැහැ. ඔයා තව කෙනෙක්ව රිදවන්නෙත් නැහැ. ඔයා පැත්තකට ගිහිල්ලා ඔයාවම හයියෙන් කොනිතලා බලන්න. රිදෙනවනේ. අන්න ඒක තමයි. හැමෝටම පුතේ දුවේ රිදෙනවා. අපි දෙයක් කරන්න කලින් මටත් මේ වගේම රිදෙනව නේද කියන එක කල්පනා කරන්න ඕනේ. ඔයාට තනිකමක් දැනුනොත් ඔයා දැන් ඔයාටම ආදරය කරනවනේ. ඉතින් ඔයාවම පොඩ්ඩක් තුරුල් කරන් බලන්නකෝ. ඒ දැනෙන හැඟීම හරිම ලස්සනයි. මොහොතක් හිතන්න.